ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්නේ සමාජයේ පුද්ගලයන් ඉදිරියට නොයා සිටීම හා එසේ පුද්ගලයන් හඳුනා ගැනීම හා ඇසුරු කිරීම අඩුවීමට හේතු මොනවාද කියලා. හේතු කීපයක් මෙන්න. පළවෙනි එක නම් සමාජයේ ඇසුර අඩුවීමට ලැජ්ජාව සහ බිය. ඒ කියන්නේ අලුත් අය මුණ ගැහෙන්න, කතා කරන්න තියෙන බය සහ ලැජ්ජාව නිසා සමාජයෙන් ඈත් වෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප වෙයි කියන බයත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. තවත් කාරණයක් නම් අඩු ආත්ම විශ්වාසය. Taman ගැන අඩු තක්සේරුවක් තියෙනවා නම් අනිත් අය Tamanව පිළිගන්න එකක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. Taman අවලස්සන හෝ උගත් බවෙන් අඩුය වගේ හේතු නිසා සමාජ ඇසුරෙන් මග ඇරෙන්න පෙළඹෙනවා. ඉතින් ඊළඟ කාරණය නම් පෙර අත්දැකීම්. ඒ කියන්නේ කලින් සමාජ ඇසුරදී ලැබුණු නරක අත්දැකීම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමච්චලයට ලක්වීම, ප්‍රතික්ෂේප වීම වගේ දෙයක් නිසා ආයෙත් සමාජ ඇසුරට බය වෙන්න පුළුවන්. ඊළඟ කාරණය නම් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය. ඒ කියන්නේ වැඩි වශයෙන් වැඩි කාලයක් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ගත කිරීම නිසා සැබෑ ලෝකයේ සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න උනන්දුවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් නම් කාර්යබහුල ජීවිතය. රැකියාව, අධ්‍යාපනය වගේ දේවල් නිසා සමාජ ඇසුර සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණය නම් මානසික හා සෞඛ්‍ය ගැටලු. ඒ කියන්නේ කාන්සාව, මානසික අවපීඩනය වගේ තත්ත්වයන් නිසා සමාජ ඇසුර අමාරු වෙන්න පුළුවන්. තනි වෙන්න, හුදකලාවේ ඉන්න වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන්. ඉතින් තවත් කාරණයක් නම් පෞද්ගලිකත්වයට වැඩි කැමැත්ත. සමහර අය තනිව ඉන්න, තමන්ගේ පාඩුවේ ඉන්න වැඩි කැමැත්තක් දක්වනවා. ඒකත් සමාජ ඇසුර අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණය නම් පරිසරය. ඒ කියන්නේ ජීවත් වෙන පරිසරයේ සමාජ ඇසුරට අවශ්‍යතා අඩු නම්, උදාහරණයක් විදිහට හුදකලා ප්‍රදේශයක ජීවත් වෙනවා වගේ. එහෙම වුණොත් සමාජ ඇසුර සීමා වෙන්න පුළුවන්. පුද්ගලයන් ඉදිරියට නොයෑමට හේතු නම් අරමුණු නොමැතිකම. ඒ කියන්නේ පැහැදිලි අරමුණ සහ ඉලක්ක නැතිනම් ඉදිරියට යන්න මොටිවේෂන් එකක් ඇති වෙන්නේ නැහැ. තවත් කාරණයක් නම් බිය සහ සැකය. අලුත් දේවල් කරන්න, අවදානම් ගන්න තියෙන බය නිසා Taman ඉන්න තැනම රැඳෙන්න පුළුවන්. අසාර්ථක වෙයි කියන බයත් ප්‍රගතියට බාධාවක්. ඉතින් ඊළඟ කාරණය නම් අඩු ආත්ම විශ්වාසය. Tamanට යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය නැතිනම් අලුත් දේවල් උත්සාහ කරන්න පෙළඹෙන්නේ නැහැ. තවත් කාරණයක් නම් පරාජයට ඇති බිය. අසාර්ථක වීමේ බිය නිසා අලුත් දේවල් පටන් ගන්නවත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඊළඟ කාරණය නම් සුව පහසු කලාපයේ රැඳී සිටීම. ඒ කියන්නේ Tamanට හුරු පුරුදු දේවල් වලින් එළියට යන්න අකමැති වීම. අලුත් දේවල් ඉගෙන ගන්න අත්දකින්න උනන්දුවක් නැති වෙනවා. ඊළඟ කාරණය නම් නිෂේධාත්මක චින්තනය. ඒ කියන්නේ හැම දෙයක් ගැනම නරක විදියට හිතනවා. මට මේක කරන්න බෑ, මේකෙන් වැඩක් වෙන්නේ නැහැ වගේ සිතුවිලි නිසා උත්සාහය අත්හරින්න පුළුවන්. ඉතින් තවත් කාරණයක් නම් අන් අය සමග සැසඳීම. නිතරම Tamanව අනික් අය සමග සසඳනවා නම් Taman පහත් කියලා හිතෙන්න පුළුවන්. ඒකත් ඉදිරියට යන්න තියෙන උනන්දුව අඩු කරන්න පුළුවන්. මේ හේතු එකක් හෝ කිහිපයක් එකතු වෙලා පුද්ගලයෙකුගේ සමාජ ඇසුර සහ ඉදිරි ගමනට බාධා ඇති වෙන්න පුළුවන්. මේ තත්වයෙන් මිදෙන්න නම් Tamanගේ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගන්න උත්සාහ කිරීම ඉතාම වැදගත්. අවශ්‍ය නම් මනෝවිද්‍යා උපදේශනය වැනි වෘත්තීය සහාය ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟ දවසේ තවත් කාරණයක් කතා කරන්න අරන් එනකම් ගිහිල්ලා එන්නම්.